මටයි මගේ මහත්තයා රහල්ටයි ගෙදරටම ආපු තිරිසන්නු මේ වගේ දෙයක් කරයි කියලා හීනකින්වත් හිතුවේ නැහැ. මගේ මහත්තයා දැන් එක්තැන් වෙලා දුක් විඳිනවා. මට බලන් ඉන්න බෑ. මං වගේ දුක් විඳපු ගැහණියෙක්ට උන් කරපු දේවල් අද මුළු ලංකාවම දැනගන්න ඕනේ. සොසිලා කෝට්ටගේ මහත්මියට සිදුවුණු සංවේදී ඉරණම ගැන ඇයි මෙලෙස පුවත්පතකට පවසා තිබුණා. උපුටා ගැනීමක්. මට කර කියා ගන්න දෙයක් නැතුව ඉද්දී මට මේ වගේ හිතක් පපුවක් නැති දෙයක් කරයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. සොසිලා කියන්නේ බොරු කියන ගැහණියක් නෙවෙයි. ඇත්තටම මම මේක කියන්නේ ප්‍රථම වතාවට හරිම හිත් කලකිරීමෙන්. මෙච්චර කාලයක් මම මේක ගැන කාටවත්ම වචනයක්වත් කියලා නැහැ. හැමදාමත් hina වෙලා විතරයි කැමරාවට මුහුණ දුන්නේ. මටයි මගේ මහත්තයාටයි මේ වගේ තත්ත්වයක් උදා වෙයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. මගේ මහත්තයාත් දැන් රෝගාතුර වෙලා ගොඩ කාලයක් එක්තැන් වෙලා ඉන්නේ. කර කියා ගන්න දෙයක් නැතුව ඇඳට වැටිලා ඉද්දි වචනයකට හරි කතා කරන්න අපේ ගෙවල් වලට ඇවිල්ලා කාලා බීලා ගිය සමශේස්ත්‍රයේ මට හිතවත් බව දැනුණු අයට කෝල් එකක් දුන්නමත් කෝල් එක කට් කරනවා. නම්බර්ස් බ්ලොක් කරනවා. මිනිස්සෙක් කතා කරන්නේ හිතවත්කමකට නේද? රට ලොක්ඩවුන් වෙලා තියෙන කාලේ අපි නොසැහෙන දුක් විඳා මේ ගේ ඇතුලේ. ඔය කියන මහලොකු කලා සංගම් වලින් කිසිම කෙනෙක් ආවේ නැහැ අපිට උදව් කරන්න. මගේ මහත්තයා බෙහෙත් නැතුව දුක් විඳිනකොට නිවේදක මල්ලි කෙනෙක් ඇවිල්ලා තමයි අපේ බෙහෙත් ටික දීලා ගියේ. මගේ මේ අත්වලින් නම් කොච්චර මිනිස්සුන්ට කෑම බීම හදලා දෙන්න ඇතිද? මම කියන්නේ Tamanගේ වාසියට විතරක් මිනිස්සුන්ව ආශ්‍රය කරන්න එපා කියලායි. උපුටා ගැනීම අවසන්.